අපේ මේ පොලිසියේ CID එකට අපි මෙතනින් දීලා තියෙන්නේ. හරි. එතකොට විමර්ශන කටයුතු දැන් කරගෙන යන්නේ CID එක හරහා. හරි. හරිද? එතකොට දැන් අපිට එතනට ගිහිල්ලා අහන්න බෑ ඔබතුමාගේ එක කරනවද නැද්ද ඒ සම්බන්ධයෙන් මට හරියටම ඔබතුමාට උත්තරයක් දෙන්න බෑ. ඔයාට මේ ස්ට්‍රක්චර් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවද? ඒ කියන්නේ මේ සිස්ටම් එකද මෙතන යන ongoing process එක ගැන හොඳ අවබෝධයක් තියෙනවද? නෑ මට ඔබතුමාට යන process එක කියන්නේ මට දැන් මෙතනින් වෙන දේ කාරණාව මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මොකද මම නිලධාරියෙක් නෙමෙයි. මම මෙතන වැඩ කරන සේවකයෙක්. ඒක තමයි මම ඒක නිසා මට පුළුවන් මට්ටමින් මම ඔබතුමාට මේක තේරුම් කරන්න තමයි මම පැහැදිලි කරන්නේ. ඒක තමයි. එතකොට මගේ ප්‍රශ්නයට ඔයාට උත්තර දෙන්න බෑනේ. නෑ මට බෑ. ඒක තමයි. දැන් මම ඒක තමයි මම ඔයාලට කියන්න උත්සාහ කරේ. මම දැන් දවස් 3ක් තිස්සේ මම කතා කරනවා. එතකොට අර සේනාධීර කියන මාත්‍යා මට කිව්වේ කමිෂන් කෙනෙක් ආපු ගමන් ඔයාට කනෙක්ට් කරලා දෙන්නම් කියලා. මම කතා කරන හැම වෙලාවකම එක්කෝ එයා ජනාධිපති කාර්යාලයේ නැත්තම් එළියේ නැත්තම් කාර්ය බහුලයි මොකක් හරි වැඩක්. ඔයාට පැහැදිලිද? සාමාන්‍යයෙන් දැනටත් කවුරුත් නැද්ද දැනටත් කාර්යාලයේ කට්ටිය ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ඉන්නේ. ඔව් මට පැහැදිලි. එතකොට ඔයාලට තේරෙනවනේ. එතකොට මම පැමිණිල්ලක් කරාම මට අයිතියක් තියෙනවනේ එතන මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. මට අයිතියක් තියෙනවා. මටත් ඒකේ අයිතියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොකද උනේ කියලා දැනුවත් කිරීමක් කරන්න. ඒක තමයි මම කියන්නේ. ඔබතුමා කලින් ගත්තනම් මට මෙතන තියෙන ෆයිල්ස් බලලා කියන්න පුළුවන් ඔබතුමාගේ පැමිණිල්ල මේ ඒ කියන්නේ ඉවත් වෙලා තියෙනවද නැත්නම් ඒක මේ ඉදිරි කටයුතු සඳහා යොමු කරලා තියෙනවද කියලා. මොකෝ අපි ළඟ දැන් මෙතන ෆයිල්ස් නැහැ. නේ මාත්‍යෝ මේ ගන්නකෝ දැන් මාත්‍යා දැන් අපි කතා කරාම ඔතන ඉන්න ඕනම දිලලාරියෙක්ට තියෙන යුතුයකමක් තමයි මේ කතා කරන පුද්ගලයාගේ අවශ්‍යතාවය ඉතුරු කරලා දෙන එක. හරිද? කාරණයක් කියලා ඒට මේට බෝලේ පාස් කරන එක නෙමෙයි. ඔබතුමාට මම කතා කරන්නේ නෑ ඉන්න පාස් කරන්න එපා. කතා කරන්න එපා. මම කියන දේ ආගන්න. මම කියන්නේ දැන් මගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මට ඔයා ඉතලා මතලා වැඩ කරලා මට කමිෂනර් ආපුවම කතා කරන්න මට උදව් කරන්න. එනම් මොනවද? නම් ඔබතුමාට කතා කරන එක මම ඇත්තටම මම දන්නේ ඒක කොහොම වෙනවද කියන එක. එතකොට මට මෙතන ඉන්නවා අපේ නිලධාරී කෙනෙක් මම එතුමියව දැනුවත් කළා මම ඔබතුමාගේ නම්බර් එක දෙන්නම් කෝල් එකක් ගන්න කියලා ඔබතුමා එතුමියගෙන් ඒ සම්බන්ධව විමසීමක් කරා. ඔව්. කොහොම හරි දැන් මට ඒක තමයි මට දැන් දැනගන්න ඕනේ මගේ කම්ප්ලේන් එකට මොකද වෙන්නේ. ඔයාට ඒක පැහැදිලිනේ? ඔව් මට පැහැදිලි. ඔව් එතකොට මට තාම දැනගන්න ඕනේ ආදාපු කම්ප්ලේන් එකට මොකද උනේ කියන එක විතරනේ. ඒක විතරක් නෙමෙයි මගේ කම්ප්ලේන් එකට මට රෙෆරන්ස් නම්බර් එකක් මේ ඇක්නොලෙජ්මන්ට් එකක් කිසිම දෙයක් නැහැ. ඔයා දන්නවද ඇක්නොලෙජ්මන්ට් කියන්නේ මොනවද කියලා දන්නවද? ඔබතුමා මගෙන් ප්‍රශ්න කරන්න එපා. ඔබතුමාට කිසියම් දෙයක් උදව්වක් වශයෙන් තමයි මම මේක දැන් ආන්සර් කළා. මම දැන් නිලධාරියට මේක දැනුවත් කළා. මම මේක කරන්නම් විතරයි මහත්තයා. හරිද? ඔබතුමා මාව ප්‍රශ්න කරන්න හදන්න එපා. ඔයාට ප්‍රශ්න කරේ නෑ. ඔයාට නෑ මේ ආන්නකෝ ඒක නෙමෙයි නෑ ඔයා වැළතුවත් උර ගන්න එපා. ඇක්නොලෙජ්මන්ට් එකක් කියන්නේ නෑ ඔයාට දන්නේ නැත්නම් නෑ පොඩ්ඩක් ඉන්න ඔයාට දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ. ඇක්නොලෙජ්මන්ට් එකක් කියන්නේ අපි කම්ප්ලේන් එකක් දැම්මම අපිට රිසිට් එකක් දෙනවා. නෑ ඔයා හිතන්න මම දන්නේ නැහැ කියලා හිතන්න ඒක මට ගැටලුවක් නෙමෙයි. හරිද? මම කියන්නේ මෙතනින් මොනවද මේ ඔයා මම කියන්නේ ඔයා මම ඔයාට ඒක තමයි ඔයාට පැහැදිලි ඒක තමයි මම ඔයාට කිව්වේ කලින්ම ඔයාට මේක ආන්නකෝ ඔයා ඉතින් කලබල වෙනවනේ මම ඔයාගෙන් කලින්වත් පැහැදිලි ඇහුවා ඔබතුමා මේ process එක සම්බන්ධව සම්පූර්ණ අවබෝධයක් තියෙනවද නෑ කිව්වනේ නැත්තම් ඔයා මට දන්නේ එක්කෙනෙක්ට දාන්න ඕනේ ඔයා මෙතන පටල මෙතන නෑ අවබෝධයක් නැත්නම් මහත්තයා අපෝ මේ වගේ තැන් වලට ජොබ් එකට දාන්නෙත් නෑනේ දැන් මේමයි ඔයා කතාව නවත්තලා මට මේකට විසඳුමක් දෙන්නකෝ අපි මේ කෑ ගහලා මේ කතා කරලා කන්නේ ඔයාට විසඳුමක් දෙන්න ඔයාට කෝල් එකක් ලබා දෙන්න කියලා මම මේක ඔයාගේ නම මොකද්ද මහත්තයා ඔයාගේ නම මොකද්ද දැන් මම වාරිකෝ මම ධනුෂ්ක දැන් මම මේ සේනාධීරයට තුන් පතාවක් මම කතා කරා මට සේනාධීර කරපු දේ මට ඒක තමයි පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඉන්න ධනුෂ්ක කියන දේ ආන්න මේ වැඩේ වැච්ච නැති නිසා නෑ ඔව් ඉතින් ඒක එන්නේ නැති නිසා තමයි ඔයාලට මේ කියන්නේ ඉතින් ඒක කියන්න දෙයක් නෑ මාත්‍යා මම මට කරන්න
කරන්න තියෙන වැඩේ මෙතන මම ඉතින් දැන් ඔයාට දැන් පුරුදු වෙන්න පුළුවන්ද මේ වැඩේ හරියට කෙරෙයි කියලා? ඒක මම ඔයාලට කියන්නේ මොකද මට නිලධාරීන් ගාවට කියලා කියන්නේ නිලධාරීන් ආවට පස්සේ මම කියලා මේ නම්බරයකට කෝල් එකක් ගන්නකෝ කියලා මම පණිවිඩ දෙන්න. ඒක තමයි. දැන් ඔයා ඒක කරේ නැත්නම් මට ආපහු ඔයාට කෝල් කරන්න වෙනවා. ඔය දතේ. ඔයා කෝල් කරන්න මට ගැටලුවක් නෑ මං ඔයාට වෙන ප්‍රොසෙස් එක තමයි කිව්වේ. මට නිලධාරීන් ගන්න. දැන් එයා කොහෙද නෑ මේක ආගන්න. අපි මේ ආණ්ඩකෝ මේ ආණ්ඩ ධනුෂ්ක මේක ආණ්ඩ මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක පත් කරලා තින්නේ යම්කිසි ප්‍රගතියක් එක්ක වැඩක් කරලා නීතියක් මේ ගේන්න. එතකොට මේක තියලා තියෙන්නේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක තියලා තියෙන්නේ කොළඹ නගර සභාවේ තියෙන මේ කරප්ෂන් එක එලි කරන්න. හරිද? එතකොට ජනතාවට මම ආණ්ඩකෝ ඔය ආණ්ඩකෝ ඔයාට පැහැදිලි කරලා දෙන්න. හරිද? ඔයා වගේ පොඩකින්න මේක ආන්න. එතකොට ජනතාව මේකට විශ්වාසයෙන් කෝල් කරනකොට ඔය කියන දේ හරි. ඔයා කියන දේ හරි. හරිද? මම ඔයාට කොයි වෙලාවකත් ඔයා වැරදි කියලා කිව්වේ නෑනේ. ඔයාට දවස් දෙක තුනක් අසාධාරණයක් වුණ නිසා මං ඒක නිවැරදි කරන්නම්. එතකොට මේක අනිත් කාරණා පොඩ කවුන්කම් දෙන්න. එතකොට මේ පොඩකින්න මේක ආන්න. මේක හරියට කෙරුන්නේ නැත්නම් රිපෝට් එක යන්නේ වැරදි දේවල්. ඒක මතක තියාගන්න. ඉතින් ඔබතුමාගේ වගකීමක් තියෙනවා සෑම පුරවැසියෙකෙම වගකීම ඇවුම්කම් දීලා මම නිලධාරි මහත්මියෙක්ට හෝ මහත්මියක්ට කියලා ඔබතුමාගේ ඔය ප්‍රශ්නෙට කෝල් එකක් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔව් මට ඒ කමිෂන් එකේ නම පොඩ්ඩක් කියන්න. ඔයා කාටද මේ කියන්න හදන්නේ? මම කියන්නේ කවුද කමිෂනර් එකේ නමක් නැද්ද? කමිෂනර් නමක් නැද්ද? සාකාර ලේකම්ගේ නමක් නැද්ද? මට මහත්තයා ඔයාලට ප්‍රකාශ කරන්න බෑ. මම කෝල් එකක් කරන් දුන්නාට පස්සේ ඔබතුමා එතුමියගෙන් නම් ගම් විමසීම කරගන්න. දැන් ওই නිලධාරියා උතන මොකද කරන්නේ? මට ඔයා මං කිව්වනේ මම ඔයාලට උත්තර දෙන්න එහෙම බැඳිලා නෑනේ මහත්තයා. උත්තර දෙන්න බෑ. හලෝ මේක මම මේ කතා කරන්නේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එකට. එතකොට මම දන්නේ නැත්තම් මං ආන එක මගේ ඔයා උත්තර දෙන්න ඔයාගේ යුතුයකම. ඔයාට දැන් ඔයා උත්තර දේවල් යන්න ඕනේ නෑනේ. ඔයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔයාට විස්තර දැනගන්නනේ උමනාව තියෙන්නේ. ඒක මං කරලා දෙන්න. පැහැදිලිනේ? සරලයි. අපිට නම් විශ්වාසයක් නැහැ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක හරියට රිපෝට් එකක් බාර දෙයි කියලා. මේ වගේ වැඩ කරනවා. ඔයා දෙන්නකෝ මේ කමිෂනර්ට මම එතකොට මේ පුළුවන් නම් මට කෝල් එකක් ගන්න කියන්නේ මම කතා කරන්නේ. හරි.